අයිබෝන් රෝල්ස් රොයිස් කිව්වම කවුද නොදන්නේ. ඉතින් රෝල්ස් රොයිස් වල ලෝක මිල අධිකම සුඛෝපභෝගී මෝටර රථ මාදිලි කීපයක්ම නිර්මාණය කරනවානේ. ඉතින් අපි හිතුවා අද වීඩියෝ එකෙන් රෝල්ස් රොයිස් නිර්මාණය කරන මිල අධිකම මාදිලි වලින් එකක් වෙන රෝල්ස් රොයිස් ෆැන්ටම් එක ගැන කතා කරන්න. ඉතින් මේ මහපාර යන සැප නැව ගැන සියල්ල දැනගන්න වීඩියෝ එකේ අවසානයේ තික්ම රැඳී සිටින්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවෝ අපි මුලින්ම කතා කරන්නේ රෝල්ස් රොයිස් එකේ එන්ජින් එක ගැන. ඉතින් රෝල්ස් රොයිස් ෆැන්ටම් එකේ දකින්න ලැබෙන්නේ සිලින්ඩර් 12කින් සමන්විත 6.75 ලීටර් V12 twin turbocharged එන්ජින් එකක්. ඉතින් මේ එන්ජින් එකෙන් අශ්ව බල 563ක පමණ විශාල බලයක් නිපද වෙනවා. මේ වාහනේ බරින්ද ඉතාමත් වැඩි හින්දා එය වේගයෙන් හා මුදලට චලනය කරන්න තමයි මේ වගේ එන්ජින් එකක් යවන්න හේතු වෙලා තියෙන්නේ. තව කියනවා නම් නිව්ටන් මීටර් 900ක විතර ටෝක් එකකුත් මෙම වාහනේ එන්ජිම මගින් ලැබෙන හින්දා ඉතින් ඒකේ හොඳ ත්වරණයකුත් ලැබෙනවා. 8 speed ZF automatic transmission gear පද්ධතියක් තමයි මේ වාහනේ ඇතුලේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේක ඉක්මනින් ගියර් මාරු වෙන පද්ධතියක් විදිහට තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ එන්ජින් ක්‍රියාත්මක වෙද්දී ශබ්දය තරමක් අඩුයි. මේක රෝල්ස් රොයිස් වල දකින්න ලැබෙන සාර්ථක ලක්ෂණයක්. ඉතින් මේක තමයි රෝල්ස් රොයිස් ෆැන්ටම් එකේ එන්ජින් එක ගැන සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ රෝල්ස් රොයිස් ෆැන්ටම් එකේ එක්ස්ටීරියර් ගැන. ඉතින් බාහිර ගැන කතා කරද්දී මුලින්ම අපිට දකින්න පුළුවන් සාමාන්‍ය වාහනයකට සාපේක්ෂව මේකේ තියෙන දිග. ඒක අපි කවුරුත් සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ. ඒ වගේම මේ ෆ්‍රන්ට් ග්‍රිල් එක හඳුන්වන්නේ ෆැන්ටම් ග්‍රිල් එක කියලා. ඒ වගේම අපි දැකලා තියෙනවා රෝල්ස් රොයිස් එකේ ඉස්සරහා ග්‍රිල් එක උඩින් කුඩා ප්‍රතිමාවක් තියෙනවා. අන්නේ ප්‍රතිමාව හඳුන්වන්නේ ස්පීඩ් ඔෆ් එක්ස්ටසි කියලා. ඉතින් මේ ප්‍රතිමාව විද්‍යුත් බලයෙන් ඉහළට ඔසවන්න පුළුවන් වගේම ආපසු පහළට ගැනීමේ හැකියාවකුත් මේ රෝල්ස් රොයිස් කාර් එකේදී අපිට දකින්න පුළුවන්. තවත් දෙයක් විදිහට මේකේ ෆ්‍රන්ට් ලයිට්ස් වල තියෙන ලේසර් හෙඩ්ලයිට්ස් සලකන්න පුළුවන්. එයි නාලෝකේ මීටර් 600කට වඩා දුරක් විහිදීමට හැකියාවක් තියෙනවා. ඉතින් රෝල්ස් රොයිස් වල තියෙන විශේෂම ලක්ෂණයක් තමයි මෙහි වර්ණ කස්ටමර්ට කැමති විදිහටම ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනි වර්ණයකින් මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන උස රෝද මේ බාහිරේ කැපී පෙනෙන ලක්ෂණ. සාමාන්‍යයෙන් අඟල් 21ක් 22ක් වගේ උස රෝද තමයි මේකේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම සරලයි වගේ පෙනුනත් ඉතා අලංකාර රිම් එකකුත් මේකේ දකින්න පුළුවන්. මේ රිම් එකේ තියෙන විශේෂත්වය තමයි මේ රිම් එකේ මැද තියෙන රෝල්ස් රොයිස් ලෝගෝ එක රෝදේ කොච්චර කැලක්මත් ඒ ලෝගෝ එක ඒ විදිහටම සෙන්ටර් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි සාමාන්‍යයෙන් ෆැන්ටම් එකේ එක්ස්ටීරියර් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරමු කවුරුත් කැමති ෆැන්ටම් එකේ ඉන්ටීරියර් ගැන. ඉතින් රෝල්ස් රොයිස් ෆැන්ටම් එකේ ඉන්ටීරියර් ගැන කතා කරද්දී අති විශිෂ්ට ඉතා සුඛෝපභෝගී අභ්‍යන්තරයක් තමයි මේකේ දකින්න ලැබෙන්නේ. රෝල්ස් රොයිස් එක ගමන් කරන්න එක්ක දැනෙන්නේ එය වාහනයක් කියලා නෙවෙයි. මෙහි උසස්ම තත්ත්වයේ ද්‍රව්‍ය තමයි දකින්න ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ලෝක දුර්ලභ දැව වර්ග උදා මැඩික් වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ටීරියර් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට මේ ස්ටාර්ලයිට් හෙඩ්ලයින් කියන එක හඳුන්වන්න පුළුවන්. එනම් බාලය රාත්‍රියේ අහසක් ලෙස දිස්වන එක තමයි මේ ස්ටාර්ලයිට් හෙඩ්ලයින් කියලා කියන්නේ. පසුපස ආසන සුඛෝපභෝගී සෝෆා වල තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ලෙග් රූම් එකත් ඉතාම විශාලයි. මෙහි මසාජ්, වෙන්ටිලයිසේෂන්, හීටින් සිස්ටම්ස් එකක් දකින්න පුළුවන්. ෆැන්ටම් එක ලොව ඉතාමත් නිශ්ශබ්ද රථයක් විදිහට තමයි පැවසෙන්නේ. ඇතුළට එන ශබ්දය වළක්වන්න ඩබල් ග්ලාස් වින්ඩෝස්, ඒ වගේම ෆෝම් ෆිල්ඩ් ටයර්ස් එකක් යොදලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් සුඛෝපභෝගී ඉන්ටීරියර් එකක් තමයි මේ ෆැන්ටම් එකේ දකින්න ලැබෙන්නේ. ෆැන්ටම් එකේ ටෙක්නොලොජි ගැන. ඉතින් මේක ලොව ඉහළම සුඛෝපභෝගී වගේම ඉහළම තාක්ෂණය සමන්විත මෝටර රථයක්. ඉතින් මේකෙදි GPS තාක්ෂණයේ භාවිතයෙන් ඉදිරි මාර්ගය තෝරාගෙන මාර්ගයට අනුව යා යුතු ගියර් එක ස්වයංක්‍රීයව තෝරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම 8 speed automatic gearbox එකෙන් මුදු වගේම සුමට ගියර් මාරු කිරීම සිද්ධ කරනවා. ඉතින් මේකේ කම්පණය වෙන්නේ නැති බඳක් තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ. ඒ වගේම වාහනයේ උස ස්වයංක්‍රීයව අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම වාහනයට ඕනම පොඩි දණකින් පහසුවෙන් හරවන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ පිටුපස රෝද හරවන්නත් පුළුවන්. ඉතින් මේකේ night vision කියන තාක්ෂණයෙන් රාත්‍රියේ හුදකලා මාවත්තක ඉදිරියේ සිටින ජීවීන් අඳුනා ගන්න පුළුවන්. ඒ වගේ head up display දකින්නත් ලැබෙනවා. ඉතින් වාහනයේ අංශක 360ක view එකක් කැමරාවකින් ලබා ගැනීමට හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේකේ විශේෂම ලක්ෂණයක් විදිහට වචන මගින් වාහනය පාලනය කිරීමට හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මෙහි තවත් විශේෂම තාක්ෂණයක් ලෙස පිටතින්වන ශබ්දය අවම කරන්න විශේෂ තාක්ෂණයකුත් යොදාගෙන තියෙනවා. ඉතින් මොකද හිතන්නේ මේකේ තාක්ෂණය ගැන? කතා කරන්නේ මේකේ කස්ටමයිසේෂන් එක ගැන.
ඉතින් ෆැන්ටම් එකේ විශේෂම දේ තමයි මේක අපිට කැමති ඕනම විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන් එක. ඉතින් මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ bespoke program කියන නමින්. මෙහිදී එක් පුද්ගලයාගේ කැමැත්ත පුද්ගලිකත්වය හා සංස්කෘතික වටිනාකම් වැනි දෑ මත පදනම්ව වාහනේ සම්පූර්ණයෙන්ම අලුත් ආකාරයකින් සකස් කරන්න පුළුවන්. ඉතින් පිටතින් වර්ණය වගේම වීල් ඩිසයිනින් එක උනත් කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ ඕනම පාටක් තෝරගන්න පුළුවන් වගේම මිලියන ගණන් රිම් ඩිසයින් තෝරගන්නත් පුළුවන්. ඒ වගේම වාහනේ පැත්තේ නැදෙන රේඛාව දක්ෂ සිතුවම් ශිල්පීන් විසින් තමයි අඳින්න ලබන්නේ. වාහනේ ආසන සඳහා කැමති නම් විවිධ සම්වර්ග භාවිත කරන්නත් පුළුවන්. ඒ වගේම දැවනි මාව මැගසල් එබොනි ඩාර්ක් ඕක් තීර්ක වගේ කැමති දැව වර්ගකින් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ස්ටාර්ලයිට් හෙඩ්ලයින් එකට අහසේ තරු වගේ දිස්වෙන LED ආලෝක 1000 1500ත් අතර ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්. නරඹන්නාගේ උපන්දිනේ තරු රටාවට අනුව ගලපන්නත් පුළුවන්. ඉතින් මේකේ විශේෂ පුද්ගලික අංග විදියට ඔයාගේ නම, සන්නාමය, ලාංඡනය වගේ දේවල් මේ ආලෝක රූප වලට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඩෑෂ්බෝඩ් ක්ලොක් එක රන් පර්ලින් වගේ ඩවුන් වලින් නිමවන්නත් කැමති නම් පුළුවන්. ෆැන්ටම් ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා ආර්ට් එක ගැන කියනවා නම් මේකේ තියෙනවා ගැලරි කියලා කලාවට වෙන්නුණු ඉඩක්. ඉතින් මේකේ විවිධ චිත්‍රකලා, මූලාශ්‍ර පර්ලින් අලංකරණ වගේ දේවල් දැක්වීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි ෆැන්ටම් එකේ කස්ටමයිසේෂන් කතාව. මොකද හිතන්නේ මේ මහපාර යන සැප නැවගෙන. ඉතින් ඔයාට හිතන දේ යටින් කමෙන්ට් ගන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම වීඩියෝ එක බලපු ඔයාලා ඔක්කොටම දවසක මේ වගේ වාහනයක් ගන්න ලැබේවා කියලා අපි සුබ පතනවා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ ඔක්කොටම ජය.